හයි කොහොමද ඔයාලට මම ඉතින් අද නම් ලෑස්ති වෙන්නේ මගේ වර්ක් ප්ලේස් එකේ හිටපු යාළුවෙක්ව බලන්න යන්න. එයා රිසයින් වුණා. ඒකත් එක්ක අපි හම්බෙන පළවෙනි දවස තමයි. අපේ නම් ගොඩාක් මෙමරිස් තියෙනවා වර්ක් ප්ලේස් එකේදී කරපු. ඉතින් යා ජොබ් එකෙන් රිසයින් වුණ එක ගැන දුකයි. ඒත් ඉතින් ජීවිතේ සමහර තැන් එනවනේ අපිට දේවල් අත්හරින්න වෙන. ඒකත් එක්ක එයාටත් එහෙම සිද්ධ වුණා. දැන් ඔය ඉතින් මම ලිප්ස්ටික් හැම ඇප්ලයි කරලා යන්න ලෑස්ති වෙන්නේ. පොඩක් ඉතින් ඔය ලස්සනත් බැලුවා. කොහොමද ඉතින් ගෑල් ළමයි වුණාම කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට දන්නවනේ ඉතින් කරන දේවල් අපි හැමෝම එහෙමනේ. දැන් මම මේ පර්ෆියුම් එකත් යූස් කරනවා. සාමාන්‍යයෙන් මම පර්ෆියුම් එකයි කොලොන් එකයි දෙකම යූස් කරනවා. මම ආසයි සුවඳට ඉන්න. ඒකත් එක්ක ඒ අතරේ මට අරයාගේ මැසේජ් එකක් ආවා. එයා එන ගමන් කියලා. එයා ඉන්නේ මහරගම. ඉතින් විජයරාමයට යන්න ඕනි මම එයාව හම්බෙන්න. එතෙන්දී තමයි අපි දෙන්නම හම්බෙන්නේ. දැන් ඔය මම බෝඩින් එකෙන් එළියට බහැලා පාර දිගේ ඉතින් පයින් යනවා. එයාව හම්බෙනකන් දවල් නිසා පොඩ්ඩක් අවුවත් වැඩි. දැන් අපි දෙන්නා පික්නික් එකක යන ගමන් ඉන්නේ. අපි ගියේ නුගේගොඩ සවන් එකට. ඒකේ නම් ඉතින් ගොඩක් රාමෙන් වර්ග තිබ්බා. අපිට පොඩක් සිලෙක්ට් කරගන්නත් වෙලා ගියා. එතනම ඉන්නවා කට්ටිය ඉතින් එයාලා හදලා දෙනවා. මොකද අපි හදාගත්තොත් එහෙම ඕක කන්න වෙන්නේ නැහනේ. ඒකත් එක්ක දැන් ඔය මෙයා කනවා. මෙයා සිලෙක්ට් කරගත්තු එක නම් පුදුම සැරක් තියෙන්නේ. ඒ වුණාට රසයි. කන්න ගත්තට මෙයා නම් සම්පූර්ණයෙන්ම කෑවෙත් නෑ. මේ සැර වැඩිම නිසා මටත් එක කන්න බෑ. හොඳටම සැරයි. මං ගත්ත එක නම් චීස් එකක් නිසා මේ එච්චරම සැරක් දැනුන්නේ නැහැ. මේ කොහමද ඉතින් කාලේ ඉවර කරා. මේ අවසානට යට කන්න බැරුව එක දැම්මා. මං ඒට චියුටි ගිෆ්ට් එකක් ගත්තා. ඉතින් එයා ඒක ඕපන් කරනවා. එයා හරි ආසා වුණා. මොකද එයා කොෆි වලට කොහොමත් කැමතියි. ඒකත් එක්ක ඉතින් මං එයාට ඒ වගේ ගිෆ්ට් එකක් දුන්නා. එයා ඒක දැකලා ගොඩක් සතුටු වුණා. ඇත්තටම ඒ කියන්නේ අපේ ළඟින් ආශ්‍රය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකින්නකොට අපේ හිතටත් ගොඩක් සතුටුයිනේ. ඉතින් මටත් සතුටුයි. එයා ඒ වෙලාවේ ගොඩක් සතුටු වුණා. ඒකත් එක්ක ඊට පස්සේ ඉතින් එයාත් මට ගිෆ්ට් ගෙනල්ලා තිබුණා. දැන් ඔය එතන චුට්ටක් වෙලා ඉඳලා අපි දෙන හැමම ගියා CIB එකට පොඩක් ඉතින් බලන්න මොනවාද මේ තියෙන්නේ එහෙම කියලා. මෙයාට තියෙනවා මේ ලබුබු පිස්සුවක්. ඉතින් මෙයා නයිට් ඩ්‍රෙස් එකක් දැකලා ලබුබු ඒකත් ගත්තා. ඒ කරලා අපි දෙන ගියා TFS එකට. ඒකේ නම් ඉතින් මොනවත් ගත්තේ නැහැ එහෙම. චුට්ටක් ඔය වීඩියෝ අරගෙන එහෙමම දැන් අපි පික්ම එකක් දාගෙන හැවලක් එකට යනවා. 50% off එකක සේල් එකක් තිබ්බා. ඒකට ගිහිල්ලා බැලුවා. ඒ වුණාට අපිට නම් හරි ගියේ නෑ. ඒක නිසා අපි ආවා එහෙමම. ඊට පස්සේ ඔය තියෙන ස්ටෝල්ස් වලට පොඩක් ඔලුව දාලා ඒ වගේ ජුවලරිස් තියනවාද බැලුවා. ඒවත් බලලා ඉවර වෙලා අපි උඩට ගියා. උඩට ගිහලා ඉවරලා ෆුඩ් කෝර්ට් එකේ ටිකක් වෙලා හිටියා හැමම. ඒ කරලා අපිට කන්න එතනදු මං හිතන්නේ ගත්තේ මට මතක නැහැ හරියට මොකක්ද ගත්තේ කියලා මේ ටාකෝ බෙල් එකෙන්. ඒකත් කාලා හැමම එතන පොඩ්ඩක් ඉඳලා අපි ආය ආවා. ඉතින් එදා දවස ගෙවුනේ ඔහොමයි.